මෙතන දැකපු ගමන් ඕන කෙනෙක් දන්නවා මේ කොහෙද කියලා. ඔයා කැලණියේ ස්ටුඩන්ට් කෙනෙක් නම්. ඉතින් අද මම යන්නේ මේ කැලණිය විශ්වවිද්‍යාලයට මගේ පර්සනල් වැඩේකට. වැඩේට යන අතර මම හිතුවා ඔයාලට චුට්ටක් කැම්පස් එක පෙන්වන්න ඕනි කියලා. ඔයා කැලණියේ ස්ටුඩන්ට් කෙනෙක් හෝ නැත්නම් එන්න ඉන්න කෙනෙක් හරිනම් නැත්නම් හිටපු කෙනෙක් නම් මම වගේ පරණ මතක අලුත් කරගන්න කෙනෙක් නම් එන්න මාත් එක්ක අද. ඉතින් හාහාපුරා කියලා කැලණි කන්ද නැගගෙන එන ඔයාට ඉස්සෙල්ලම හම්බෙන්නේ මේ මේන් ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙන තල්වැට. මේ කාලයකට පෙර ආතුව එක් කාර්තුවක මා සිටි වටපිටාවය මාවටා වූ දේවල්ය මාවටා වූ අයගේ කතාවය. ඉතින් නිදහසේ කාලය ගත කරන්න කැමති ඔයාට මේ තල්වැට ගාවට යන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඇතුළට තමයි සයන්ස් ෆැකල්ටි එක තියෙන්නේ. හායි මේ ඉන්නේ මම. ඉතින් මෙතනින් ඉස්සරහට ඇවිදගෙන යනකොට අපිට මේ බුදුමැදුර හම්බ වෙනවා. ඒ වගේම ජිම් කැන්ටින් එක. ඉතින් අපි යමු ඉස්සරහට තව ටිකක් බලන්න. මේ ඔතන වම් පැත්තෙන් පේන්නේ තෙල් බැම්ම. දැන් නම් ඒක ගොඩක් වෙනස්ලා අපි හිටපු කාලේ වගේ නෙමෙයි. මේ තියෙන්නේ බණ්ඩේ හොස්ටල් එක. කැම්පස් එකේ ඉන්න අය දන්නවා ෆස්ට් ඉයර් නාගිලාගේ හොස්ටල් එක. ඔතනින් පිටිපස්සට තව හොස්ටල් තියෙනවා. මේ තියෙන අපේ ආර්ට් ෆැකල්ටි එක ඇතුලේ. ඉතින් මේ තියෙන්නේ අපේ ලස්සන මතක ඉතිරි වුණ තැන් මෙහෙම අපිට පේන තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා මානව ශාස්ත්‍ර පීඨයේ ඇතුළට. මේ ඉස්සරහින් යන්නේ මගේ යාළුවා. මේ තියෙන චයිනීස් ඩිපාර්ට්මන්ට් එක මම කරේ චයිනීස් ලැන්ග්වේජ් එක. ඉතින් මම ආවා මේ පැත්තට මගේ මම ආපු වැඩේ කරගන්න. ඒකම චුට්ටක් ඇවිත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මතක් වෙන්න. ඊට පස්සේ අපි ආවා මේ බුක්ස් තියෙන තැනට මොන හරි අලුතෙන් පොත් මොන හරි දාලා තියෙනවද කියලා බලන්න. සහ මිලදී ගන්න බලන්න. ඉතින් අපි මායි යාළුවා දෙන්න දැන් චුට්ටක් ඒ පොත් ටික පොඩ්ඩක් බලන ගමන් ඉන්නේ මොන හරි අපිට අවශ්‍ය දෙයක් තියෙනවද කියලා ගන්න. ඊට පස්සේ අපි ගියා මෙතන මොඩර්න් ලැන්ග්වේජ් ඩිපාර්ට්මන්ට් එක පැත්තට. ගිහලා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා, ෆොටෝ ගැහුවා. ඔව් මේ ඉන්නෙත් මම පොඩක් ක්‍රිස්ටෝක පැත්තට ගියා පොඩි වීඩියෝස් ක්ලිප් ටිකක් ගන්න. ඇත්තටම අද දවසේ ඔක්කොම පෙන්නන්න සහ වීඩියෝ කරන්න හරිම අමාරුයි. මොකද අපි දෙන්න යාළුවයිමයි උදේ ආවේ. ඇවිල්ලා ආය හවස යන ගමනක් තමයි ආවේ. හදිසි පැදගත් වැඩකට. ඉතින් පුළුවන් විදිහට තමයි චුට්ට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්නෙ. ඉතින් මේ අපි හවස යන ගමන් මේ තියෙන ජිම් කැන්ටින් එක ඔයාලා දන්න අය නම් ඉතින් අපි ඔහොම තමයි ඉතින් අද දවසේ ගෙවුවේ. ඉතින් දැන් මේ හවස ආපහු අපි යනවා. හරිම දුකයි මොකද කාලයකට කලින් අපි ජීවත් වුණා ලස්සන වටපිටාව මේ. කැලණි කන්ද බෑගෙන යන ගමන් ඉතින් මේ මම මේ කාලයකට පෙර ආතුව එක් කාර්තුවක මා සිටි වටපිටාවය මාවටා වූ දේවල්ය මාවටා වූ අයගේ කතාවය. දැන් ඔවුන් මෙහි නැත. කාලය ඔවුන් ගම්බින් බලා රැගෙන ගොස් ඇත. එබැවින් මම ඔවුන්ව මවා ගනිමි. ඔවුන්ට සිනාසෙමි අතවනමි. එක්කෝ වෙන් වූ ඔවුනට හිමිව තිබූ සුන්දර අතීතය නිහඬව සිහි කරමි.